ආයතනය ආලෝහොල්ඩින් ආයතනය හොරණ තමයි කම්පැනික තියෙන්නේ. එතනින් පස්සේ මේ තමා පැට්‍රිය නිෂ්පාදන භූමිය තමයි මේ තියෙන්නේ. ඉතින් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය මම මුලින්ම ගිහිල්ලා වැඩ කටයුත්ත එකතු වෙලා මගේ එකකේ වෙන් කරගත්ත අවස්ථාව තමයි මේ වඩ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආලෝ අග්‍රෝ කියලා සර්ච් කළොත් නිෂ්පාදන භූමියත් ආලෝ හෝල්ඩින් කියලා සර්ච් කළොත් අපේ Google Map එකේ ඔෆිස් එකත් තියෙන ලොකේෂන් එකට යන්න පුළුවන්. ඉතින් නිෂ්පාදනය කරන බ්ලැක් ගෝල්ඩ් කළු රත්තරන් ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්. ඉතින් මේ වටිනාකම් ගොඩක් තියෙනවා. ප්‍රධාන වටිනාකම් හතරක් ගැන කතා කරනවා. ඒ තමයි මේක අර සෞඛ්‍ය අපේ ආයුෂ කාලය අඩු වෙලා තියෙනවා. ලෙඩ රෝග වහුගඩු අමාරු මේ දේවල් වැඩිලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ නිෂ්පාදනයත් එක්ක අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු කිහිප තුළ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන. කියන්නේ අර ප්‍රශ්නෙකට උත්තරයක් තියෙන දෙයක් කරන්නේ. අර කොවිඩ් කාලේ මාස් කම්පැනි වලට එතනින් පස්සේ ඔය මේවට මේ සූම් තාක්ෂණයට ලොකු ඉල්ලුමක් ආගේ මේ ඉස්සරහට මේ සෞඛ්‍ය කියන එක ලොකුම තර්ජනය වෙද්දී ප්‍රශ්න වෙද්දී මේකට ලොකුම ඉල්ලුමක් කරලා ඩිමාන්ඩ් එකක් හදලා ඉතින් අද සර්ච් කරලා බලන්න 2015 ඉඳන් වැඩි වෙච්ච ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් මේ ආයතනයේ ඒකක 24000ක ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඒකක 24000ක ප්‍රොජෙක්ට් එකත් එක්ක ලංකාවේ ඉල්ලුම කවර් කරලා ඒක හරහා අර බ්‍රෑන්ඩ් එකක් වෙන්න තමයි ඉලක්කය. කියන්නේ ඔය දැන් අපි අරලිය කිව්වොත් එම අරලිය සහල්නේ මතක් වෙන්නේ. අරලිය සහල් වලින් බ්‍රෑන්ඩ් එකක් කළා. අද අරලිය හොටෙල්ස් අරලිය ලෑන්ඩ්ස් හෝම් ලෑන්ඩ්ස් ඒවා එතනින් පස්සේ අය ගත්තොත් අරලිය ගොඩක් දේවල් අද නිෂ්පාදන තියෙනවා. ඉතින් ඒවගේ මේක බ්‍රෑන්ඩ් එකක් කියලා ඒ බ්‍රෑන්ඩ් එක හරහා අපි යූස් කරන සබන් කෙරේ දත් බුරුසෙ ඉඳන් අර හැමදේම කියන්නේ උපතේදි ගන්න ඉපදිලා අඳින අර නැප්කින් කියන ඇඳුමේ ඉඳන් මැරෙද්දී ගන්න මිනි පෙට්ටිය දක්වා ආලෝකින බ්‍රෑන්ඩ් එකෙන් නිෂ්පාදන හදන එක තමයි කම්පැනි එකේ ඉලක්ක. ඉතින් ඒක ලොකු ගමනක් ඉතින් ලොකු ගමනක්. නමුත් මේ බ්‍රෑන්ඩ් එක හදන ගමනේදී වාට ඒ හරහා ලොකු ආදායමක් ගන්න ඉතින් අර ඕනම එකක බ්‍රෑන්ඩ් එක හදන මුල් අවධිය නැත්තම් මුල් නැත්තම් මේක ලංකාව පුරා ව්‍යාප්ත වෙද්දී මුල් කෙනෙක් බවට පත් වුණා කියලා කියන්නේ වාට ලැබෙන ඉන්කම් එක සුපර් ඉන්කම් එකක්. ඉතින් මේක කියන්නේ ලංකාවේ නෙවෙයි වර්ල්ඩ් වයිඩ් ලෝක පුරා ව්‍යාප්ත වෙච්ච බ්‍රෑන්ඩ් එකක් කරන එක තමයි කම්පැනි ඉලක්කය. ආලෝ කොස්මෙටික්, ආලෝ ෆුඩ් සිටි, ආලෝ එතනින් පස්සේ ආලෝ 5 ස්ටාර් හොටෙල් ආලෝක කියන හැම නිෂ්පාදනය ආලෝ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපෘතිය ඉතින් මේ වගේ ගොඩක් එළියට දාන්න තමයි කම්පැනි එක ඉලක්කය. ඉතින් මේ යන ගමනේදී මේක සල්ලව ගත්තොත් මේ දැන් ඕනිම බ්‍රෑන්ඩ් දැන් මේක මේ අමුතු දෙයක් නෙමෙයි. අපි සිල්ලර කඩේ ගිහින් මොනවා හරි මිලදී ගද්දි ඒ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන ආයතනයේ බ්‍රෑන්ඩ් එක වෙලා තියෙන ඇඩ්වර්ටයිසින් වලින් මේ රුපියල් 120කට අපි කඩෙන් ගන්න එක රුපියල් 5ට වගේ තමයි හදන බීම් බෝතලයක්. ඕක එතකොට ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල ලොකු වියදමක් දාලා දන්න නල්ලියෝ ගායකයෝ ක්‍රීඩකයෝ සහ රෑ ටීවී channel එකේ ඇඩ් එකක් ප්ලේ කරන ලොකු ගාණක් කරනවානේ. ඉතින් ඒත් එක තමයි ඔගේ ඇඩ්වර්ටයිසින් වල ලොකු අතරමැදි පිටසක් කරේ. අතරතුර මේ වගේ සිල්ලර කඩේ ඔහොම දිස්ත්‍රික් ප්‍රාදේශ තොග ඔහොම ගිහිල්ලා අතරමැදි ජාලයක් කරලා තමයි මේ තමයි සාමාන්‍ය අලෙවි කරන වේදේ. මේකම තමයි මේක ඇප්ලයි කරලා තියෙන වෙනස් කරලා තියෙන මේක ගොඩනැගිලි පහසුකම් නම් දේවල් නෑ. මේක අපේ ඔන්ලයින් සිස්ටම් එක අපේ ඔන්ලයින් ඒජන්ට් කෙනෙක් කියන්න පුළුවන් කම්පැනි එක. ඉතින් මේක වෙන්නේ වර්ඩ් ඔෆ් මවුත් කටවචනේ. කටවචනේ වෙන්නේ කටවචනේ වෙනවා කියලා මේක තැන් තැන් වලකින් කියවන්නවත් Facebook WhatsApp දාලා ඇඩ් දාන්නවත් නෙමෙයි තියෙන්නේ. මම වාට සරලව කියන්න එක. කියන්නේ වාට ඔයාගේ ස්කිල් එක මත ඒක වාට කැමති විදිහට කරගන්න පුළුවන්. හැබැයි වර්ඩ් ඔෆ් මවුත් කටවචනෙන් තමයි කරා යන්නේ. ඒතර ඔයා කරන්න කියන්නේ ඔයාට එහෙම කතා කරන්න වැඩි දන්නේ නැති කෙනෙක්. දන්නේ නැති කෙනා ඔයා කතා කරන්න යන්න එපා. ඒක කරන ඉතින් මම කියලා දෙන්නම්. ඉතින් කොහොමද දැන් ඔයා ගන්න නිෂ්පාදන ඒකකයට. ඒතර ඔයා නිෂ්පාදන කොටස වෙන් කර ගන්න ඕනේ මුලින්ම ඔයාගේ නිෂ්පාදන ඒකකයක් හදා ගන්නවා ඒජන්සිප් එක ලැබෙන්න. ඉතින් ඔයාට සීරි 24ක් ඒජන්සිප් එකට හැම කෙනා ඔයා යම් කිසි කියන ඒකක භාගයක් කරේ ඒක පුල් එකක් කරේ ඔයා ගත්තා කියන්නේ ඔයාට එකට 124ක් හැම මාසයක් ගන්න සෝරි වාර්ෂිකව සීරි 24ක් හම්බ වෙනවා. ඒක 12න් බෙදලා මාස කොටස ඔයාට හම්බ වෙනවා. සහ ඔයාට අවුරුදු 3කට පස්සේ ඔයාගේ මේ කැපිටල් එකත් ඔයා මේ නිෂ්පාදන කොටස වෙන් කර ගන්න යොදු මුදල තියෙන කැපිටල් එක ඒකත් ඔයාට අවුරුදු 3කට පස්සේ හම්බ වෙනවා. අවුරුදු 3කට පස්සේ ඔයාට ඒකත් හම්බ වෙනවා. දැන් එහෙමයි කියලා ඔයාගේ ඒජන්සිප් එක කැන්සල් වෙනවද නැහැ? ඒජන්සිප් එක දිගටම තියෙනවා. ඒජන්සිප් එක දිගටම මේ ඔයාගේ නිෂ්පාදන කොටසෙන් ඔයාට මාසපත ප්‍රතිලාභයක් එනවා. කැමති අය මේ ප්‍රතිලාභය අරන් නිකන් ඉන්නත් පුළුවන් ඈ. සිල් 24ක් කියන සාමාන්‍ය බැංකුවක FD එකක් දැම්මම වඩා 3 ගුණයක් යන්නේ. ඒක අරන් නිකන් ඉන්න පුළුවන්. හැබැයි කැමති නම් ඔයාට පුළුවන් අපේ බ්‍රෑන්ඩ් එක ප්‍රචලිත කරන්න, බ්‍රෑන්ඩ් එක ව්‍යාප්ත කරන්න ඔයාට ප්‍රොමෝට් කරන්න සහයෝගයක් දෙන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ඒක ඔයාට ඔයා කරන්න දන්නේ නැත්නම් ඔයාට උදව් කරන කෙනෙක් කරා කරගන්න ඕනේ. ඒත් ඔයාගේ සල්ලි ටික හම්බ වෙනවා. ඩිරෙක්ට් බෝනස් කියලා කියන්නේ ඔයා මේ ඒකකයක් වෙන් කරගෙන මේක ජීවිත කොටසක්. මේ ඩිරෙක්ට් බෝනස් කියන්නේ ජීවිත කොටසක් කියලා කියන්නේ අපි ඕන තරම් අර කඩේ කැමරා අර ඩොක්ටර්ගේ බේත් හොඳයි. අර සැලුන් එකේ කොණ්ඩ හදන හොඳයි. අතන්ට යන්න අතන හොඳයි. මෙතන මේ ගණන් පන්ති මේ සර්ගේ දාන්න. මේ සර් ගණන් ගන්න හොඳයි කියලා දරුවෝ දානවා. කියන්නේ අපි රෙකමන්ඩ් කරන්නේ අර රෙකමෙන්ඩේෂන්. ඔයා මෙතනත් අපේ ෆැක්ටරි එක ගැන රෙකමන්ඩ් කළොත් එමේ
ඒ රෙකමන්ඩ් කරන කෙනා එක ටැංකියක් ගත්තොත් ඔයාලා 10000ක් කවන ටැංකි දෙකක් ගත්තොත් 20000ක් කවන ටැංකි තුනක් ගත්තොත් 15000ක් කවන වගේ ඒක දැන් මේක විතරින් මෙතනින් නවතින්නේ නැහැ මේ බ්‍රෑන්ඩ් එක හැදුවාන් පස්සේ දැන් ආලෝකයේ බ්‍රෑන්ඩ් එක හදලා ආලෝකයේ බ්‍රෑන්ඩ් එක ඊළඟ නිෂ්පාදනය වෙනවා ඒ වෙනුත් ඔයාලා ලාභ ගන්න පුළුවන් සල්ලව හිතන්නකෝ අද කඩේට ගිහිල්ලා මොන හරි දෙයක් ගද්දි ආලෝ නිෂ්පාදනයක් ගන්නවා ඔයාලට පොඩි ලාභයක් ඇඩ් වෙනවා සහ ඔයාගේ දැන් ඔයාලට මේ සිස්ටම් බෝනස් එක තියෙනවා මේ සිස්ටම් බෝනස් එක කරගෙන තව ලාභ වැඩි වෙනවා මේ රුපියල් 10000ක් කම ඒ ලක්ෂයක් කම එකක 10 යන්න ඒ වගේ වඩ ඒ කියන්නේ මේක හැමදාම කර කර ඉන්න ඕනේ ඩිරෙක්ට් බෝනස් ගන්න ඕනේ කියලා හැමදාම කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ සිස්ටම් බෝනස් කියලා කියන්නේ ඒක ජීවිත කොටසක් අර අර සිල්ලර කඩේ මොන හරි දෙයක් විකිනෙද්දි දිස්ත්‍රික් ප්‍රාදේශීය තොග සිල්ලර හැමෝටම බෙදුන ලාභයක් ඒ වගේ ඔයා ඩිරෙක්ට් කරගන්න ටිකෙන් ඔයා ඩිරෙක්ට් බෝනස් එක හම්බ වෙනවා ඊට අමතරව ඒ එන අය ඒ ණයත් කැමති නම් හැමෝම කරන්නේ නැති කැමති අය හිතන්නකෝ එයාලා දන්නේ නැහැ මේක ඒකක වෙන් කරගත්තා කියලා නැත්නම් එයාලා දන්න කෙනෙක්ට අපේ ඊළඟ බ්‍රෑන්ඩ් එක නිෂ්පාදනයක් අලුයි ගන්නවා එතකොටත් ඔයාට මෙයාට ඩිරෙක්ට් බෝනස් එක හම්බ වෙනවා ඔයාට සිස්ටම් බෝනස් එක හම්බ වෙනවා මේ සාමාන්‍ය දෙයක් මේක දැන් මෙතන සමහර අය යන ඔය මම කරලා ඒ අය තව අයට කියද්දිත් මට කියන එක පිරිමිද්ද කියලා ඉතින් එහෙම නම් ඉතින් අර වෙන දෙයක් කඩේකින් අලෙවි වෙන්නත් බෑනේ වෙන දෙයක් කඩේකින් අලෙවි වෙද්දිත් දිස්ත්‍රික් පළාත් ප්‍රධාන අයට ගෙවෙන්නේ අර හොඳ නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ නිෂ්පාදනය අතරමැදි ලාභෙ බෙදෙන්න පුළුවන් හැබැයි ඔය ලංකාවේ කතන්දරය වෙලා තියෙන්නේ වටින් නැති නිෂ්පාදන දාගෙන එතනින් පස්සේ වටින් නැති දේවල් ගිනි ගණන් දීලා ගන්න කියලා තව අය ජොයින් කරගන්න වැඩ සහ ඊළඟ දේ තමයි නිෂ්පාදනයක් වෙන්න තුවා සල්ලි දාන්න ඒ සල්ලි මැජික් කරන වැඩ එක එක ඒවා ගිහිල්ලා තියෙනවනේ අන්න ඒ දේවල් නිසා ඔය ප්‍රශ්නේ තියෙනවා ඉතින් ඒක කරන්න දෙයක් නැහැ හැබැයි මෙතනදී වෙන්නේ හොඳ නිෂ්පාදනයක් ක්වොලිටි අත් නිෂ්පාදනය ගන්න කෙනාට එතන පාඩුවක් නැහැ නේ යාට කොහොමද මාත්‍ර ප්‍රතිලාභයක් හම්බ වෙනවා අවුරුදු 3කට පස්සේ ඒක දාපු ගන්නත් හම්බ වෙනවා එතන ඔයා ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ ඒක රෙකමන්ඩ් කරද්දී මාකටිං කොස්ට් එක මෙහෙම බෙදෙනවා ඒක තමයි වෙන්නේ ඉතින් අමුතු දෙයක් වෙන්නේ සාමාන්‍ය එළිය දෙම තමයි වෙන්නේ එතනින් පස්සේ දැන් ඒ අය කරද්දිත් ඔයාලට සිස්ටම් මේගොල්ලන්ටත් පුළුවන් නේ මේ අලුත් අන්තිමට ආපු අයටත් පුළුවන් නේ යාලා කරද්දිත් ඔයාලට සිස්ටම් බෝනස් එක හම්බ වෙනවා ඒක සිස්ටම් බෝනස් එක හම්බ වෙනවා හැබැයි ඒකට ලේයර් මෙච්චර එක ලිමිට් එකක් නැහැ හැබැයි ඔයාට දවසට යන්න පුළුවන් ගාන 75යි මොකද දැන් හිතන්නකෝ දවසට වගේ ටීම් එක ලොකු සේල් එකක් ආවා කියලා ඒත් 75යි දවසට යන්න පුළුවන් ලිමිට් කරලා දෙනවා මොකද අසීමිතව ගන්න බෑනේ 75 ලක්ෂේ එහෙමම ලිමිට් එකක් තියෙනවා ලක්ෂයකමාර එහෙම ලිමිට් එකක් තියෙනවා අපි ඒක ඉස්සරහ කතා හරියට මේ සිස්ටම් බෝනස් එක ඉදීවා හරියටම අහගන්න මගේ වෙලාවක් වෙන් කරගෙන කහගම මේ සරලවනේ මේ කියන්නේ ඉතින් ආයතන ලස්සන විකුණුම් සැලැස්මක් එක්ක මේ නිෂ්පාදනයේ ලස්සන විකුණුම් සැලැස්මක් එක්ක කොහොමද ඒක වෙන්නේ සැලැස්මේ ලැබෙන අමතර වාසි එක පළවෙනි රිස්ක් එක 0 නැවත මුදල්ලා මේ බිග් බිස්නස් එක නිර්මාණය කර ගන්න පුළුවන් මේ ප්ලේස්මන්ට් එක ලොකුවට නාගවත්තන ඒ ගැන අපි කතා කරලා මේ ඒ ගැන අපි කතා කරලා මේ වැට් ටිකක් කරනවා නම් අපි කතා කරලා මේ කරගමු ඉතින් හොඳ අවස්ථාවකයි දෙයක් කරගන්න මේ අවස්ථාව